ජීවිතේ වටිනාම දේනේ කාලය කියන එක. අපි ගත්තොත් එහෙම කෙනෙක් තමන්ගේ ආදායමෙන් ටැක්ස් ගෙවනවා කියන්නේ ඒ ටැක්ස් ගෙවන්නේ තමන්ගේ කාලයෙන්නේ. දැන් ඉන්කම් ටැක්ස් එක ගේන කෙනෙක් දැන් කැනඩාවේ නම් සාමාන්‍යයෙන් මිනිමම් ටැක්ස් එක 25% විතර වෙනවනේ. එතකොට අපි ගත්තොත් එහෙම අවුරුද්දක ආදායමෙන් 25% ටැක්ස් ගෙවනවා කියන්නේ අවුරුද්දේ මාස 3ක් යන්නේ තමන්ගේ ටැක්ස් ගෙවන්න. එහෙනම් අවුරුදු 4ක් වැඩ කරනවා කෙනෙකුට ඒ අවුරුදු 4න් අවුරුද්දක්ම වැඩ කරලා තියෙන්නේ ටැක්ස් ගෙවන්න. හිතන්න බලන්න කොච්චර තමයි කාලය මේ ටැක්ස් ගෙවන්න යනවද කියලා. ඕක ඉන්කම් ටැක්ස් එක විතරයිනේ. තව කොච්චර ටැක්ස් වර්ග තියෙනවද? ඉතින් මම හිතන්නේ හරි ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි මේ ටැක්ස් එක අඩු කරන්න පුළුවන් හැම ඔප්ෂන් එකක්ම බලන්න ඕනේ. එතකොට දැන් ප්‍රධාන වශයෙන් ටැක්ස් එක මිනිමයිස් කරගන්න තියෙන අවස්ථා මොකද්ද? ටැක්ස් ෆ්‍රී සේවිංස් account එක තියෙනවා. තව ප්‍රධාන එකක් තමයි ප්‍රයිමරි රෙසිඩන්ට් එක. ඒ කියන්නේ තමන් ජීවත් වෙන ගෙදර. එතකොට තමන් ජීවත් වෙන ගෙදර අපි හිතමු කෙනෙක් ලක්ෂ 5ට ගත්තයි කියලා. කවදරි දවසක තමව විකුණනකොට අපි හිතමුකෝ අපි නිකන් ගමුකෝ නම්බරයක් විදිහට 1 මිලියන් කියලා. ඒ එන growth එක තමන් විකුණු දවසට ලැබෙන සල්ලි ටික කැනඩාවේ තියෙන ටැක්ස් රූල්ස් එක ගත්තාම ඒකට තමන් ටැක්ස් ගෙවන්නේ නැහැ. ඒක තමන් කීයට විකුණුවත් තමන්ට කොච්චර ප්‍රොෆිට් එකක් ලැබුණත් කැපිටල් ගේන් එකක් තිබ්බත් ඒකට ටැක්ස් ගෙවන්නේ නැහැ. කෙනෙකුට පහසුවේ ටැක්ස් වලින් බේරිලා වෙල්ත් එකක් බිල් කරන්න පුළුවන් අවස්ථාව තමයි තමන්ගේ ගෙදර. තමන්ට එක ජීවත් වෙන්න පුළුවන් තමයි. ඒ වගේම තමයි ටැක්ස් ඇඩ්වාන්ටේජ් එක. ඉතින් ඒ හින්දා හැමතිස්සෙම බලන්න ඕනේ මොනවද තියෙන ඔපචුනිටිස් ටැක්ස් එක අඩු කරන්න. මොකද ටැක්ස් ගෙවන්නේ තමන්ගේ කාලේ. හරිම ඉම්පෝර්ටන්ට් තියෙන හැම ඔපචුනිටි එකක්ම යූස් කරන එක ටැක්ස් අඩු කරගන්න. හරි ඉම්පෝර්ටන්ට්. එහෙනම් තමන්ගේ ගෙදර කියන්නේ වෙල්ත් එකක් බිල් කරන්න පුළුවන් ඔපචුනිටි එක. ඔයා මොනවද හිතන්නේ? ලෝකේ රටවල් විවිධ නීතිනේ තියෙන්නේ තමන්ගේ ප්‍රයිම් රෙසිඩන්ට් එකට ටැක්ස් ඇඩ්වාන්ටේජස් ඔයා ඉන්න දියා මොනවද ඔයා ගැන හිතන්නේ? මෙන්ෂන් කරන්න බලන්න කමෙන්ට්ස් වල මම ආස දැනගන්න.